පසුගිය වසර 5 තුළ අප අතරින් වියෝ වූ අපගේ දක්ෂ කලාකරුවන් ගැන තමයි මේ අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. සරත් චන්දසිරි. ඔහු උපත ලබන්නේ 1964. ඔහු අප අතරින් වියෝවට පත්වන්නේ 2021 වසරේදී. දුෂ්ට චරිත, සංවේදී චරිත මේ හැම එකක් කරාම ප්‍රේක්ෂක ජනතාවගේ හිතා දෙරට පත්වෙච්ච නළුවෙක් විදිහටයි ඔහු සුප්‍රකට වන්නේ. කුමාර රණපුර 1962 දී උපත ලබා 2021 දී අප අතරින් වියෝ වුණා. ජයලාල් රෝහණ 1962 දී උපත ලබා 2024 වසරේදී අප අතරින් සදහටම වෙන්ව ගියා. ප්‍රමිලා කුරුප්පු 1934 දී උපත ලබා 2021 වසරේදී තමයි ඇය අපව හැර යන්නේ. සම්පත් එන්නකෝන් 1959 දී උපත ලබා 2021 වසරේදී අප හැර යනවා. හයිසින්ත් විජේරත්න 1941 දී උපත ලබා 2021 වසරේදී ඇය සදහටම අපකින් වෙන්ව යනවා. ගාමිණී අම්බලන්කුට 1956 උපත ලැබූ මේ දක්ෂ රංගන ශිල්පියා අප අතරින් වෙන්ව යන්නේ 2021 වසරේදී. විල්සන් කරුණාරත්න දුෂ්ට චරිත එහෙම නැත්නම් රණකාමී චරිත හරහා ප්‍රේක්ෂක ජනතාවගේ හිතාදරට පත් වූ විල්සන් කරුණාරත්න උපත ලබන්නේ 1942 වසරේ. ඔහු අපගෙන් වෙන්ව යන්නේ 2021 වසරේ. සුමනා අමරසිංහ උපත ලබන්නේ 1948 වසරේදී අපගෙන් වෙන්ව යන්නේ 2022 වසරේදී. ඔහු උපතින් ද්‍රවිඩ ජාතිකයෙකු වුවත් ඔහුගේ දක්ෂතාවය අපගේ සිනමා තිරයට කිසිදු දිනක බලපෑමක් වුණේ නැහැ. මේ දර්ශන් ධර්මරාජ්. ඔහු කෙතරම් දක්ෂද කිවහොත් ඔහුගේ අවසන් දිනය දවසේදී කොයිතරම්නම් පිරිසක් හඬා වැටෙනවද කියන එක හොඳම සාක්ෂියක්. ඔහු උපත ලබන්නේ 1981 දී නමුත් අපගෙන් වෙන්ව යන්නේ 2022 වසරේදී. රොබින් ප්‍රනාන්දු ඔහු ඉපදෙන්නේ 1937 වසරේදී ජීවිතක්ෂයට පත්වන්නේ 2022 වසරේදී. ඔහුත් රණකාමී චරිත, පෙම්වතාගේ චරිතය ඇතුළු 80 දශකයේ සිනමා තිරය බබල වූ ඉතාමත් සුප්‍රකට රංගන වේදියෙක්. අනුෂා සොනාලි 1975 වසරේදී උපත ලබා 2022 වසරේදී අපගෙන් වෙන්ව යනවා. බර්ටි ගුණතිලක 1927 වසරේ ඉපදී 2022 වසරේදී අපව හැර යනවා. ජී.ආර්. පෙරේරා 1939 වසරේ උපත ලබා 2023 වසරේදී අපව හැර යනවා. මීළඟට කතා කරන්නේ තාමත් සුවිශේෂී චරිතයක් ජැක්සන් ඇන්තනි, කෘතහස්ත කලාවේදියෙක්. ඔහු අවාසනාවන්ත ලෙස හැර ගියේ 2023 වසරේදී. ඔහු උපත ලබන්නේ 1958 වසරේදී. ඔහුගේ වියෝවත් සමගම ඉතිරි වූ හිඩැස පිරවීමට තවමත් තරම් දක්ෂ රංගවේදියෙක් බිහිව නැහැ. රෙක්ස් කොඩිප්පිලි 1938 වසරේදී උපත ලබා 2023 වසරේදී අපගෙන් වෙන්ව යනවා. සුමින්ද සිරිසේන 1938 වසරේ ඉපිද 2023 වසරේදී අප හැර යනවා. අමරසිරි කලන්සූරිය 1940 වසරේ උපත ලබා සිනමා ශාස්ත්‍රය තුල අසහාය පෙම්වතාගේ චරිතයට පණ පොවමින් ජනතාවගේ හද තුල ලැබුම්ගත් කලාකරුවෙකු ලෙසයි ඔහු ප්‍රකට වූයේ. ඔහු අපගෙන් වෙන්ව යන්නේ 2023 වසරේදී. ලීනාද සිල්වා 1936 ඇය මෙලොව හැර යන්නේ 2023 වසරේදී. W ජයසිරි 1947 දී උපත ලබා 2024 වසරේදී මිය යනවා. රම්‍යා වනිකසේකර මේ අසහාය රංගවේදිනිය උපත ලබන්නේ 1950 වසරේදී. ඇය අපගෙන් වෙන්ව යන්නේ 2024 වසරේදී. ටෙලිනාට්‍ය සිනමාව වගේම ගුවන් විදුලිය තුල ඇයගේ හඬ පෞරුෂය තවමත් ජීවමානයි. කෙතරම් ඇගේ හඬ අපගේ කලාවට දායක වූවාද කියන දේ වචන වලින් කියා නිම කර නොහැකි තරම්. කුමාරි පෙරේරා 1956 උපත ලබා 2024 වසරේ අප හැර යනවා. වසන්ත විට්ටච්චි වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය මේ හැම එකකින්ම අපගේ ප්‍රේක්ෂක ජනාදරයට පත් වූ ඔහු උපත ලබන්නේ 1959 වසරේදී, මිය යන්නේ 2025 වසරේදී. සුසන්තා චන්ද්‍රමාලි අවාසනාවන්ත ලෙස පිළිකාවක් වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් වූ කෘතහස්ත රංගවේදිනිය 1964 දී උපත ලබා 2025 වසරේදී අප හැර යනවා. හෙළ සිනමාවේ නිලි රැජිනිය මාලිනී ෆොන්සේකා. මාලිනිය නිලි රැජින එලෙසයි ඇයව නාම මාත්‍රික වන්නේ. ඇය උපත ලබන්නේ 1947 වසරේදී අප හැර යන්නේ 2025 වසරේදී. හෙළ සිනමාවේ කෘතහස්ත රංගවේදිනිය අපේ සිනමා ශාස්ත්‍රයට තැබූ ඒ හිදස පිරවීමට තවමත් කිසිවෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇයගේ වියෝවෙන් අපේ සිනමාවට මෙන්ම මුළු ලොවකටම සුන්දර දක්ෂ කාන්තාවක් අහිමි වුණා.